කේක් කාලා නෙක්ටෝ බිව්වට නෙක්ටෝ දාපු කේක් කාලා තියෙන කවුද? ඉතින් අපි පුංචි කාලේ අපි හරි ආසාවෙන් බීපු බීමක් තමයි නෙක්ටෝ කියන්නේ. අද අපි හදන්න යන්නේ නෙක්ටෝ දාපු රසම රස පොල් කේක් එකක්. මුලින්ම අපේ කේක් මිශ්‍රණයට අවශ්‍ය පැණි පොල් මිශ්‍රණය හදා ගන්න ඕනේ. අපිට සීනි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. එකෙන් සීනි ටිකක් දාලා මුලින්ම කැරමල් එක හදා ගන්න ඕන. කැරමල් එක හදාගනින්දී පෑන් එකට සීනි ටිකක් එකතු කරලා මද ගින්දරේ තියාගන්න. සීනි ටික පෑන් එකෙන්ම කැරමල් වෙන්න දෙන්න. හැන්දෙන් කලවම් කරන්න යන්න එපා. මේ වගේ හොඳ පාටට කැරමල් කරගන්න. එතකොට කේක් එකේ පාට ලස්සනට ගන්න පුළුවන්. කැරමල් එක හොඳ පාටට ඇවිත් තියෙන්නේ. මේ වෙලාවේදී මම වතුර කොප්ප භාගයක් එකතු කරගන්නවා. වතුර දැම්මාම පැණි එක පොඩ්ඩක් කැට වෙනවා. මේ වෙලාවේදී හැන්දක් අරගෙන හැන්දකින් කැට ටික හොඳට දී කරගන්න ඕන. දැන් පැණියකටම ඉතුරු සීනි ටිකත් එකතු කරගන්න. සීනි ටික එකතු කරන් හොඳට දී කරගන්න ඕනේ මද ගින්දරේ. ඔයාලගේ රස අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. සීනි අඩුවෙන් කන්න කැමති කෙනෙක් නම් සීනි ග්‍රෑම් 150ක් විතර එකතු කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති සීනි ටික හොඳට දී වෙලා තියෙන්නේ. මේ විදිහට පැණි එක හොඳට උතුරගෙන එද්දින් ගාගත්ත පොල් ග්‍රෑම් 500 එකතු කරගන්න. පොල් ටික එකතු කරගනිද්දී චුට්ට චුට්ට එකතු කරගන්න. මොකද එහෙම නැත්නම් කලවම් කරගන්න අමාරුයි. මතක තියාගන්න මේ වෙලාවේදී ලිප මද ගින්දරේ තියෙන්න ඕනේ. ඉතුරු පොල් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඔයාගේ රස අනුව ලුණු ටිකකුත් දාගන්න. දැන් පොල් ටික පැණි එකත් එක්ක හොඳට මැලවෙන්න දෙන්න ඕනේ. දැන් අපේ පැණි පොල් මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපිට කලවම් කරගන්න පහසු භාජනයකට පැණි පොල් මිශ්‍රණය දාගන්න. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක් දාගන්න. දැන් පිටි මිශ්‍රණය හොඳට හලා ගන්න ඕනේ. මම මෙතන රටින්ද ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒකටම පාන් පිටි මිශ්‍රණයෙන් පිටි ටිකක් එකතු කරලා පිටි ටික තවර ගන්න. දැන් පැණි පොල් මිශ්‍රණයටම පාන් පිටි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මතක තියාගන්න පාන් පිටි ටික ටික එකතු කරගන්න. පැණි පොල් මිශ්‍රණයත් එක්ක පිටි ටික හොඳට කලවම් වෙන්න ඕනේ. මේ වෙලාවේදී ඉතුරු පිටි ටිකත් මම එකතු කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති පිටි ටික පැණි පොල් මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් වෙලා තියෙන්නේ. මම මෙතන නෙක්ටෝ මිලිලීටර් 250 ටින් එකක් අරන් තියෙනවා. ඒක අපේ කේක් මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. ඇත්තටම නෙක්ටෝ දාපුවාම හරිම රසයි වගේම හරිම සුවඳයි. නෙක්ටෝ ටික ටික එකතු කරගන්න ගමන් හොඳට කලවම් කරගන්න. කේක් මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් වෙන්න ඕන. දැන් ඔයාලට පේනව නේද කලින් තිබ්බ තද මිශ්‍රණය මෙලෙක් වෙලා තියෙනවා. දැන් අපේ කේක් මිශ්‍රණය හරි. මේ වෙලාවේදී පාන් පිටි තවරගත්ත රටි ඉඳි ටික කේක් මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. පාන් පිටි තවර ගන්න හේතුව තමයි පාන් පිටි තවරගත්තාම රටි ඉඳි ටික කේක් එකේ යටට යන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් වෙනද වගේම බේකින් ට්‍රේ එකක් ලෑස්ති කරගෙන කේක් මිශ්‍රණය දාගන්න. දැන් අපි කේක් එක බේක් කරගන්න ඕනේ. oven එකෙන් oven එකට කාලය වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ oven එකේ time එකට උෂ්ණත්වය දාලා කේක් එක බේක් කරගන්න. සාමාන්‍යයෙන් මගේ oven එකේ නම් අංශක 180ට පැය භාගයක් විනාඩි 45ක් විතර බේක් කරගත්තා නම් හරි. දැන් කේක් එක හොඳින් බේක් වෙලා තියෙන්නේ. මේ විදිහට කරලා බලන්න කේක් එක බේක් වෙලා තියෙන්නේ කියලා. මේ කේක් එක හරිම රසයි වගේම හදාගන්න හරිම ලේසියි. ඉතින් ඔයාලා try කරලා ඒ ගැන කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා.